මම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න හිතුණා මේ ටෙමෝ එකෙන් ඕඩර් කරා පාර්සල් එකක්. පාර්සල් එක කියන්නේ අයිටම් එකක්. මේකේ ඩෑෂ් කැම් එකක් තමයි තියෙන්නේ. ඩෑෂ් කැම් එක ලෙන්ස් 3ක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට තව කරකවන එකක් තියෙනවා. ඒ වගේම පිටිපස්සටත් තියෙනවා. මම දැන් ඔයගලන්ට මේක අන්බොක්ස් කරනවා. ඊට පස්සේ මම මේක පාවිච්චි කරලා පස්සේ රිවිව් එකක් දෙනවා. එතකොට මම හිතනවා ඔයගලන්ට හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. එහෙනම් මම මේක කපනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි අයිටම් එක. ඉතින් ඕපන් කරලා බලමු. මෙන්න මේ විදිහට තියෙන්නේ. මේකේ ස්පෙක් එක ගැන කියනවා නම් මේකේ Wi-Fi කනෙක්ෂන් එක එහෙම තියෙනවා. මෙන්න මේක තමයි කැමරා එක. මේ තියෙන්නේ. මේ වගේ තියෙනවා. මෙහෙම තියෙනවා. ෆ්‍රන්ට් ලෙන්ස් එක. ඊට පස්සේ මේ තියෙන මේක රොටේටබල් එකක්. මේක තමන්න කැමති පැත්තකට හරවන්න පුළුවන්. ඊට අමතරව ඒතර ෆ්‍රන්ට් ලෙන්ස් මේක ඊට අමතරව තව කැමරා එකක් තියෙනවා. මෙන්න මේක ඇතුලේ මේක මෙන්න මේ වගේ දිගට වයර් තියෙනවා. මොකද මේක පිටිපස්සටම අපි අරයි යන්න ඕනේ. ඒක වයරින් කරන්නත් තියෙනවා. ඒතකොට ඒකයි මම කියේ මේක මට දැම්මින් පෙන්වන්න විදිහක් නැහැ කියලා. මම පස්සේ ටෙස්ට් කරලා පෙන්නන්න. මේකට සවි කරන්න ස්ක්‍රූස් එහෙමත් තියෙනවා කායකට. ඊට අමතරව මේක පවර් කේබල් එක. ඊට පස්සේ මේ සක්ෂන් මවුන්ට් එකක් තියෙනවා මෙන්න මේ වගේ. මේ බලන්න මේක 32GB චිප් එකකුත් එක්ක තමයි මම ගත්තේ. චිප් එක දාලා බලමු. එහෙම දාන්න තියෙන්නේ. ඊට පස්සේ මම පවර් සප්ලයි එකත් ඔන් කරලා පෙන්නන්නද? හොඳ දීකකුත් තියෙනවා. ඊට 3ක් තියෙනවා. මම මෙතන 12 වෝල්ට් එකට ගහනවා. ගහලා මේක පවර් කරනවා. මෙන්න මේ වගේ මේ ගානින් වගේ නෙන්නේ. මෙහෙම එන්නේ ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන අනිත් ලෙන්ස් එකක් තියෙනවා. මේක ටච් එකක් නෙමෙයි තියෙන්නේ. ඕක තමයි මේන් ලෙන්ස් එක. ඊට පස්සේ ලෙන්ස් එක මාරු කරන්න පුළුවන්. මේක ඇත්තට මේ ඇප් එකක් තියෙනවා. මේක ස්කෑන් කරලා Wi-Fi වලින් ඇක්සස් කරන්න පුළුවන්. ඒක අපි පස්සේ බලමු. මේකේ වාසිය තියෙන්නේ මෙන්න මේ ලෙන්ස් එක මේ පැත්තට කරකවන්න පුළුවන්. ඒතකොට අපිට මෙහෙම ඉස්සරහට එකක් දාගෙන මේක මෙහාට කරකවන්නත් පුළුවන්. ඒතකොට දැන් නිකන් දැන් අර මට වීලොග් එහෙම කරද්දි කෙලින්ම මටම ફોකස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පැත්තට සයිඩ් එකට දාලා තියෙන එකත් හොඳයිනේ. මෙහෙම තියලා තියෙද්දි බලන්න මේ පැත්ත වෙනම රෙකෝඩ් වෙනවා. ඒක හරි වටිනවා. කියන්නේ අපි ඇතුළේ රෙකෝඩ් කරනවට වඩා පැත්තක රෙකෝඩ් වෙන එක මෙන්න මේ වගේ. ඒකත් වටිනවා. ඊට පස්සේ රිවර්ස් එකක් එනවනේ. ඒකත් මම පෙන්නන්න. පේනවා ඇති. හරිනේ. මේ බලන්න මෙයාව කරකවන්න පුළුවන් මේ. මේ වගේ සෙල්ෆි එකම පේනවා මේ. මෙන්න මේක රිවර්ස් කැමරාවත් උනම් ප්ලග් කරලා බලන්න පුළුවන් අපිට. මේ බලන්න මේක මේ ගලවපු ගමන් ඔෆ් වෙන්නෙත් නැහැ. පුංචි බැටරියකුත් තියෙනවා. මෙන්න මේකෙන් රිවර්ස් කැමරාවත් ඉන් කරමුකෝ. මේක තමයි රිවර්ස් කැමරාව. ඒතකොට ඔන්න රිවර්ස් කැමරා ලෙන්ස් එක මේක. රිවර්ස් ලෙන්ස් එක. ඔයගලන්ට පේනද මේකේ 1යි 2යි දෙකක් තියෙනවා. ඒක අර උඩම තියෙන රිවර්ස් එක. බලමු මේක මාරු කරන්න පුළුවන්. ඔන්න දැන් තියෙන්නේ මෙන්න මේ රිවර්ස් ලෙන්ස් එකේ. ඔය තියෙන්නේ. අපි බලමු ඉස්සර නයිට් මෝඩ් කොහොමද තියෙන්නේ. අනමනන් ටික මම පස්සේ කියන්න. ඉතින් දැන් ටික දවසක් ගත වුණා. මට මේ ගැන හොඳ රිවිව් එකක් දෙන්න පුළුවන් කියලා හිතෙනවා. කිව්වා වගේ මේකේ ලෙන්සස් 3ක් තිබ්බා. ෆ්‍රන්ට් එකට සයිඩ් එකට වගේ දාගන්න පුළුවන්. ඒ කියන්නේ ඩ්‍රයිවර් වින්ඩෝ එකකින් එළිය වගේ එකකින් රෙකෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නල් රෙකෝඩ් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ රියර් එක තියෙනවා. මට තේරිච්ච විදිහ තමයි ඒ සයිඩ් එකට තියෙන එකයි රියර්. ඒ කියන්නේ පිටිපස්සට තියෙන එකයි ඒකේ ෆෝකල් ලෙන්ත් එක ගොඩක් වැඩි. එතකොට මේ ඈතින් තමයි තියෙන්නේ. ඒතකොට අපිට වයිඩ් ඇන්ගල් එකක් ගන්න බෑ. එතකොට ඒක යූස්ලස් කියලා තමයි මට තේරුනේ. ඒ වගේම මේකේ ෆ්‍රේම් රේට් එක ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් හොඳ වීඩියෝ එකකට අඩුම 24යි ෆ්‍රේම් per second තියෙනවනේ. මම හිතන්නේ ඒක 10ක්වත් නෑ. නිකන් කැඩි කැඩි යන්නේ. මම ඒකේ අර ඉස්සරහින් පෙන්නන්න. ඊට පස්සේ ෆ්‍රන්ට් එක සාමාන්‍යයෙන් පේනවා. හැබැයි අර
අපි බලාපොරොත්තු වෙන තරම් නෑ කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේ දැන් HD කියලානේ ඒගොල්ලෝ ඒක ඇඩ්වර්ටයිස් කරලා තිබ්බේ 1080p කියලා. හැබැයි 1080p තරම් නම් කොහෙත්ම ඒක ක්වොලිටි නෑ. නම්බර් ප්ලේට් එකක් එමත් හරියට පේන්නේ නෑ. සාමාන්‍යයෙන් පේන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් නිකන් මොන හරි ඉන්ෆර්මේෂන් එකක් ගන්න වගේ නම් හොඳයි. ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න හම්බෙන්නේ නෑ. ගොඩක් ෆීචර්ස් නැහැ. අර ෆෝන් එකේ කැමරාවට දාගෙන පොඩි වැඩ වගේක් කරන්න පුළුවන්. ඒනට ඒක චර්ම ක්වොලිටි නෑ කියලා තමයි මට හිතුනේ. ඒ තමයි ඒර ලාභ වඩුනේ. ඒ වගේ ඒ ලාභ ගතිය දැනුණා මට. ඉතින් මේක අර මම කිව්වේ ජස්ට් මේ ඩෑෂ් කැම් එකක් ඕන නම් පාවිච්චි කරාට කමක් නැහැ. නැතුව ඔරිජිනල් විදිහට ඕන නම් මේක ගැලපෙන්නේ නැහැ. බ්‍රෑන්ඩඩ් එකට යන එක තමයි ඕගොල්ලන්ට හොඳම දේ කියලා තමයි මට හිතෙන්නේ. මම කිව්වා මම මේක එක්ස්පෙරිමන්ට් එකක් විදිහට කරේ. මේ හොඳයිද නැද්ද කියලා බලන්න. මම ඊට පස්සේ ඔයාලට දාලා පෙන්නන්නම්. වීඩියෝ ටිකක් මේකෙන් ගත්ත වීඩියෝ ටිකක් දාලා පෙන්නන්නම්. ඒකලා අපි අන්තිමට බලමු කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි මේකේ මේන් කැමරා එක තියෙන්නේ. මේන් කැමරා එක දැන් මේ වගේ හොඳට එළිය තියෙන වෙලාවට සාමාන්‍යයෙන් හොඳයි. හැබැයි අඳුර වැටෙද්දි එහෙම හොඳටම සවුත් වෙනවා. දැන් මේ වගේ තමයි ඒතකොට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් මම මේ ෆාස්ට් ෆෝවර්ඩ් දාලා තියෙන්නේ. ඔය වගේ දැන් මෙතන ග්ලෙයාර් එකක් එහෙම එනවා. ඉතින් ඒක නම් ඕනම එකකට ඔහම නෙන්නේ. මට හිතිච්ච විදිහට ගොඩක් ක්වොලිටි නෑ කියලා තමයි තේරෙන්නේ. ওই නම්බර් ප්ලේට් එහෙම පොඩක් zoom කරලා බලන්න අමාරුයි ඇත්තටම. එහෙම තමයි තිබුණේ. මොන බලන්නකෝ. සාමාන්‍ය මේන් කැමරා එක නිකන් රිලේටිව්ලි හොඳයි කියලා හිතෙනවා චුට්ටක්. හැබැයි සයිඩ් කැමරා දෙක නම් අන්තිමයි. මම ඊළඟට දාලා පෙන්නන්නම් ඒක. මෙතන උනත් බලන්න මේ අර ඩීටේල් එකෙන් අර ඩයිනමික් රේන්ජ් එක හරියටම නැහැ. දැන් මම පැය ගන්න try කරනවා ඒක දාගන්න. දාලා ඉවරලා එක්ස්පෝර්ට් කරන්න බෑ මගේ එඩිටින් software එකෙන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ෆෝමැට්ස් වල. ඉතින් මට ඒක දාන්න වෙන්නේ නැහැ මෙතෙන්ද. ගොඩක් වෙලා මේකට ගියා. ඉතින් මට කියන්න තියෙන එක ඇත්තටම හොඳ නැහැ. ඒ හින්දා බැලුවේ නැහැ කියලා ලොකු වෙනසකුත් නැහැ. ඔයාලට තේරෙන්න ඇති ඔයගොල්ලන්ට මම දැන් පෙන්නුවානේ කොහොමද මේකේ වීඩියෝ ඉස්සරහා කොහොමද සයිඩ් එක කොහොමද කියලා. මම මේක එච්චරම හොඳ නැති හින්දා අතර රිවර්ස් කැමරා එක සවි කළෙත් නැහැ. ඉතින් ඕක තමයි මට කියන්න තියෙන්නේ. මොන හරි දෙයක් ඔයගොල්ලන්ට අදහසක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා මගේ එක්ස්පීරියන්ස් එකෙන්. ඔයාලට ගිහලා එනම් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පරිසරයෙන්.